වස්ත්‍ර දාණයෙන් වස්ත්‍ර දන් දුන්නාට පස්සේ ලැබෙන ඒ වස්ත්‍ර දාණය අතර අග්‍රයිනේ කඩන චීවර පූජාව. ඒ දන් දුන්නාට පස්සේ ලැබෙන විශේෂ පුණ්‍ය විපාක තුනක් කියනවා. එකක් තමයි ලස්සන ලැබෙන වස්ත්‍රවල. ඕනම කැත රූපයක් තියෙන කෙනෙක් වුණත් පිළිවෙලකට හැදු වස්ත්‍රයකින් එයාව හැඩ වැඩ කරලා ගන්න පුළුවන්. හරියට මඟුල් ගෙවල් වල මනමාලියෝ වගේ. මාසයක් විතර යනකොට නැන්දම්මට හිතෙනවා මේකිද ගෙන්නගෙන ආවේ කියලා. අර පෝරුවට නංගනකොට හරි ලස්සනයි වස්ත්‍රය නිසා. පැහැදිලිද? එතකොට වැඳුම් දුන්නාට පස්සේ ලස්සන ලැබෙනවා. ලස්සන කැමැති අය දන් දිය යුතු දෙයක් තමයි ඇඳුම්. ලස්සන කැමැති අය පුරුදු කළ යුතු දෙයක් තමයි මෛත්‍රිය. මේ සිතින් ඉන්න කෙනෙක් ඇඳුමුත් දන් දෙනවා නම් එයා මනුස්ස ලෝකේ හරි දෙවියන් අතර හරි ඉපදෙද්දී අතිශයින් මනරං රූප ස්වභාවකින් උපදිනවා. ඔය ආනිසංසය. දෙවෙනි ආනිසංසය තමයි ලැජ්ජා බය උපදිනවා. මේ පින් බලයට. බලන්නකො ප්‍රകൃතියෙම සමහර ළමයිට ලැජ්ජා බය තියෙනවා. අර ඉක්මනට ලැජ්ජාවට එනවා. ඉක්මනට පාපයට බය එනවා. නමුත් සමහර ළමයි ලැජ්ජා නැහැ. ඕන කට්ටියක් මැද නරක වචන කියනවා. කෑ ගහනවා. ඊළඟට ගෙදර එන අය ගැඟවල වල නංගිනවා. පොඩි උ බය නැහැ. ඊළඟට සත්තු මරන්න එපා කියද්දී මරනවා. අපාය ගැන කියද්දී ගානක් නැහැ. සංවේදී නැහැ යායවට. ඔය හේතුව ලැජ්ජා බය පිණිස සංසාරයෙන් එන පුණ්‍ය බලයක් එයාට නැහැ. ලැජ්ජා බය පිණිස. සමහර අයට ඉක්මනට ලැජ්ජා බය උපදිනවා. එතකොට මේ ඒක හේතුව සංසාරයෙන් එන පුණ්‍ය බලය තියෙනවා. ලැජ්ජාව කියන්නේ පව් කරන්න ලැජ්ජයි. බය කියන්නේ අපාය යන්න බයයි. දුක් විඳින්න බයයි. ඒ කර්ම විපාක එනවට බයයි. ලැජ්ජාව කියන්නේ මං මෙහෙම කරන්න හොඳ නෑ. දැන් අපි කියමු කසාද බැඳපු කෙනෙක් කවුරු හරි එයා දිහා බලනවා නම් එයා හිතනවා මං බැඳලා ඉන්නේ මට හොඳ නෑ මේක. මං අම්මා කෙනෙක් මට මේක හොඳ නෑ. මං දැන් වැඩිහිටි කෙනෙක් මං මෙහෙම හැසිරෙන එක හොඳ නෑ. කියලා ලැජ්ජාව එනවා. බය එනවා මම මේක කළොත් අපාය යන්න වෙයි. මං මේක කළොත් මට මේක විපාකයක් විදියට එයි කියලා බය උපදිනවා. පැහැදිලිද? ඒ ලැජ්ජ බය උපදින්න තමන් කළ මේ සංසාරේ ඊට සම්බන්ධ පුණ්‍ය විපාකයේ හදන පින තමයි වස්ත්‍ර දානය.